Hello boys and girls. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා Zombie Live channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකකට. ඔයාලා හෙව්වා නේද Android Macro එක? remote දාන්න එහෙම පට ගාලා. ඔයාලට Android Macro එක හදා ගන්න ඕන නම් ඉස්සරහට යම් වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන Android Macro එක හදා ගන්න හැටි. බලන්න Macro එක හදාන remote දාන වේගේ. ආයෙ වගේ මේක හැදුවාම headshot උත් වදින නෑ. ඔයාලා ඔයා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔන්න එහෙනම් මුලින්ම description එකේ දෙන link එකක්. ඒක touch කරලා ඔය පේන විදිහට ඒක touch කරලා ගියාට පස්සේ ඔය තියෙන free download ඒක touch කරලා මේ එනේ file එක download කරගන්න ඕනේ. බලන්න ඕන download කියලා දෙනවා. ඊපස්සේ ඒක දීලා කරගෙන චුට්ටක් එහෙනම් connection නැහැනේ හැමෝටම හැම විදිහටම. දැන් ඔය free download එක touch කරලා download කරගන්න ඕනේ. ඔය විදිහට චුට්ටක් අරගෙනවා ඊට පස්සේ තියෙන ඩවුන්ලෝඩ් ඔය ඩවුන්ලෝඩ් එක ටච් කරලා ඩවුන්ලෝඩ් කරගන්නවා ඩවුන්ලෝඩ් එකේ දැන් ඔය උතන ටියුන් ඔන් මේක ප්ලේ ප්‍රොටෙක්ෂන් ඒක මම ඕෆ් කරලා තියෙන්නේ ඒක ඕන් නැහැ කියලා ඇක්සෙප්ට් දීලා දාගන්න තියෙන්නේ ඊට පස්සේ ශනික ඩවුන්ලෝඩ් වෙනවා MB 1 ගාන ඒ තියෙන්නේ ෆයිල් එක ඒ දෙකක් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මගේ දෙකක් ඩවුන්ලෝඩ් වුණා ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ ෆෝන් එකට install වුණාට පස්සේ open කරගෙන ඔහොම app එකට ගිහින් ඔය මම පේන විදිහට screen එකේ බලාගෙන මේ තියෙන විදිහට setting ටික හදාගන්න තියෙනවා. බලන්නකෝ ඔය තියෙන විදිහට බලාගෙන හදාගන්න වරද්දන්න එපා. දන්නේ නැති දේ මොන හරි තියෙනවා නම් comment එකක් දාන්න පල්ලෙහින්. මම අනිවාර්යෙන් reply video එකක් ගේන්නම්. ඔතන app එක තෝරලා ටික් එක දාගෙන ඊට පස්සේ දැන් ඔතන selected app වලින් අපි Free Fire තෝරගන්න ඕනේ. ඉතින් මම Free Fire Max එක දාගත්තේ මම iPhone ශ්‍රී ලංකාවේ මම ඔයාලට වීඩියෝ එක පෙන්වන්න ඕනේ හින්දා මේ Android එකේ ගේම් එක දාගත්තේ. ඔය මේ දැන් Free Fire Max එක දාගෙන තමයි ඔක දාගන්නේ. Free Fire Max select කරනවා හරි. normal එකකට වඩා මම කියන්නේ Max එක මම අර දාගත්තේ ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා. ඊට පස්සේ app එක ඇතුලේ හදා ගන්න ඕන ඔක්කොම ටික හදාගෙන ඉවරයි ඊට පස්සේ game එක load කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔය game එක මම hand cam video එකක් දීලා තියෙන්නේ. game එක on කරාම ඔය වගේ පැත්තෙන් එකක් එනවා. ඒ දන ලකුණක් තියෙන්නේ. ඒක emote එක දාන තැනට දා ගන්න ඕනේ. ඒ දැන් මම පේනවා වගේ අර emote එක emote දාන ඒ වගේම remote දාන තැන රව් මේ බුහම emote එක කර තියෙන්නේ එතනට දා ගන්නවා. ඉතින් මේ වම් අත පැත්තේ තියෙනවා නේද හරි ලකුණක්. ඒක touch කරනවා. ටච් කරලා ඒක ස්ක්‍රීන් එකෙන් අයින් කරගන්නවා. අයින් කරගෙන වොලියම් අප් බටන් එක ගිහුවාම මොඩ් දාන්න පුළුවන් ෂනික වේගෙන්. සරපරපර ගාලා වැටෙනවා. පේනවනේ? ඔයාලා ඉතින් දැන් මේක බලලා මං කියපු විදිහට හදාගත්තා නම් channel එකට පොඩි support එකක් දෙන්න subscribe පාලා දාලා like එකක් දාලා comment එකක් දාලා පුරාණ යාළුවෝට ටිකක් share කරලා subscribe කරන්න කියලා කියන්න. ඔක උදව්වක් ඒක. කොහොමද emote දාන ස්පීඩ් එක PC පොරක් වගේනේ. ඔයාලටත් ඔහොම emote දාන්න ඕන නම් ඉතින් හදාගන්න මගේ වීඩියෝ එක බලලා. දැන් ඊට පස්සේ අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක ටිකක් බලමු. හරි හෙඩ් වදිනවද කියලා. මට නම් වදිනවා ඔක හැදුවාට පස්සේ ඔය ටික හැදුවාට පස්සේ. වෙන මොකුත් setting හදලා නැහැ. ගේම් එක දාගත්ත ගමන් මොකක්ද දාන්න තමයි තියෙන්නේ. costume pack එකක්වත් download කරලා නැහැ. අනික මගේ main account එකටවත් log වෙලා නැහැ. කොහොමද ඔලු ටික